හලෝ යාළුවනේ SP පන්තියට සාදරයෙන් පිළිගනිමු. දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එක ඔබන්න. අයිබෝවන් දුවේ පුතේ. ඒ වගේම මේ පැහැදිලි කිරීමත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය දෙමාපියන්ටත් අයිබෝවන්. ඔන්න අද අපි කතා කරන්න යන්නේ හරිම විනෝදජනක ඒ වගේම පහවසරේ විභාගවලට ගොඩක්ම වැදගත් වෙන මාතෘකාවක් ගැනයි. ත්‍රිමාන රූප එහෙමත් නැත්නම් 3D හැඩතල ගැන ඉගෙන ගන්න ඔයාලා හැමෝම ආසයි නේද? ඉතින් අද අපි මේ රූප ගැන කිසිම අමාරුවක් නැතුව හරිම ආසාවෙන් අවබෝධ කරගමු. නිකමට හිතලා බලන්නකෝ පිරමිඩයක් කපා දිගහැරියොත් හරියටම මොන වගේද කියලා. කවදා හරි ගෙදර තියෙන කාඩ්බෝඩ් පෙට්ටියක් ගලවලා ඒක බිම සම්පූර්ණයෙන්ම දිගහැරලා බලලා තියෙනවද? අන්න ඒ වගේ දෙයක් තමයි අපි අද පිරමිඩයකටත් කරන්න යන්නේ. පිරමිඩයක් කියන්නේ ඊජිප්තුවේ තියෙන වගේ උඩට කූඩාරමක් වගේ තියෙන හැඩයක්නේ. ඒක අපි දිග ඇරියොත් ගණිතයේදී අපි මේකට කියනවා සැකිල්ලක් කියලා. ඉතින් ඒ සැකිල්ල මොන වගේ හැඩයක් ගණීවිද කියලා අපි දැන් හොදට හිතලා බලමු. ඉතින් අද අපේ ගැටලුව මොකක්ද කියලා අපි දැන් බලමු. ඔන්න මේ තියෙන්නේ අද අපි විසඳන්න යන ප්‍රශ්නය පහත රූපයේහි පෙන්වා ඇති පිරමිඩය කපා දිගහැරිය පසු දැකිය හැකි ආකාරය පෙන්වන රූපය කුමක්ද? මේක ඇවිල්ලා විභාග පෙරහුරු ගැටලුවක්. අපි තත්පරයක් අරගෙන මේ රූපේ දිහා හොඳටම බලමුකෝ. උඩින් තියෙනවා ලස්සන පිරමිඩයක ත්‍රිමාන රූපයක්. ඒකට යටින් 1 2 3 කියලා උත්තර 3කුත් දීලා තියෙනවා. මේ උත්තර තුනෙන් හරියටම හරියන උත්තරය අපි තර්කානුකූලව හොයාගන්නයි මේ ලෑස්ති වෙන්නේ. හරි. දැන් අපි රහස් පරීක්ෂකයෝ වගේ මේ පිරමිඩයේ හැඩය හරියටම හඳුනා ගනිමු. මෙතන තියෙනවා හරිම අපූර්ව රහස් ටිකක්. ප්‍රධාන රූපයේ යටින් තියෙන කැඩිරි දිහා ටිකක් බලන්න. මේ කැඩිරි වලින් අපිට පෙන්눔 කරන්නේ පිරමිඩේ පතුල. ඒ කියන්නේ පිරමිඩය බිම තියලා තියෙන පැත්ත. ඒක හතරැස් ෂඩයක්. හරියටම කිව්වොත් සමචතුරස්‍රයක්. ඊළඟට අර තද ඉරි දිහා බලන්න. ඒ ඉරි වලින් හැදිලා තියෙන්නේ පිරමිඩේ වටේට තියෙන බිත්ති වගේ කොටස්. ඒවා හරියටම ත්‍රිකෝණාකාර හැඩෙන් තමයි තියෙන්නේ. මේවා ඔක්කොම එකතු වෙලා තමයි ඉහළින් එක මුදුනක් විදියට හැදෙන්නේ. මෙන්න මේ අංකය ගොඩක් වැදගත්. අංක 1. ඇයි ඒ? මොකද මේ පිරමිඩේට තියෙන එකම එක සමචතුරස්‍ර පාදමක් විතරයි. මේක හොඳට මතක තියාගන්න ඕනේ. අපේ නිවැරදි උත්තරය ඇතුළේත් අනිවාර්යයෙන්ම තියෙන පුරවන් එකම එක හතරස් කොටුවක් විතරමයි. එතකොට අංක 4 අපි ගණන් කරලා බලමුද වටේට තියෙන ත්‍රිකෝණ ටික. අර හතරස් පාදමේ පැති 4ක් තියෙනවා නේද? ඉතින් ඒ හැම පැත්තකටම එක ත්‍රිකෝණයක් ගානේ සම්බන්ධ වෙලා තිනවා. අපි හයියෙන් ගණන් කරමු. 1යි 2යි 3යි 4යි. ඔව් හරියටම ත්‍රිකෝණාකාර මුහුණත් 4ක් තියෙනවා. මේකත් අපේ රහස් පරීක්ෂණයේ බොහොම වැදගත් සාක්ෂියක්. හරි. දැන් අපි මේ හොයාගත්ත සාක්ෂිත් එක්ක අපේ පිළිතුරු ටික පරීක්ෂා කරලා බලමු. දැන් ඔයාලටම පේනවා ඇති නේද සමහර උත්තර කොහොමත්ම ගැලපෙන්නේ නැහැ කියලා? අපි මුලින්ම දෙවෙනි උත්තරේ දිහා බලමු. ඒකේ බලන්නකෝ කොටු 3ක්ම තියෙනවා. හැබැයි අපි කලින් හොයාගත්තනේ අපේ පිරමිඩයේ පාදම විදිහට තියෙන්නේ එක සමචතුරස්‍රයක් විතරයි කියලා. ඉතින් දෙවෙනි උත්තරේ සම්පූර්ණයෙන්ම වැරදි. තුන්වෙනි උත්තරේ බලන්න. ඒකේ තියෙනවා ඍජු කෝණාශ්‍ර හැඩයට ලං වෙන කොටු 2ක් සහ ත්‍රිකෝණ 4ක්. ඒකත් අපේ රූපයට කොහොමත්ම ගැලපෙන්නේ නැහැ නේද? අපි මේක තවත් ලේසි කරගමු. මේ වගේ ගැටලුවක් විසඳනකොට හරියටම යන්න ඕනේ පියවර ටික මෙන්න මේකයි. පියවර 1 රූපය මැද තියෙන එකම එක සමචතුරස්‍රය හොයන්න. පියවර 2 ඒ සමචතුරස්‍රයේ පැති 4ට සම්බන්ධ වෙලා තියෙන ත්‍රිකෝණ 4 තියෙනවද කියලා බලන්න. පියවර 3 අන්න ඒ විදිහට නැති වැරදි උත්තර ඔක්කොම අයින් කරලා දාන්න. මේ ක්‍රමය පාවිච්චි කරලා අපි දැන් 2 සහ 3 කියන උත්තර දෙකම අයින් කරලා දැම්මා. ඔන්න එහෙනම් අපි දැන් යන්නේ අපේ නිවැරදි පිළිතුරු මොකක්ද කියලා හරියටම තහවුරු කරගන්න. ඔව් පළවෙනි පිළිතුර තමයි අපේ නිවැරදිම පිළිතුර වෙන්නේ. ඒ රූපේ දිහා හොඳටම බලන්නකෝ. මැද තියෙනවා හරියටම එක සමචතුරස්‍රයක්. ඒ කියන්නේ අපේ පිරමිඩයේ පාදම. ඊට පස්සේ ඒකේ පැටි 4ට සම්බන්ධ වෙලා ලස්සන ත්‍රිකෝණ 4ක් තියෙනවා. අපි මේ ත්‍රිකෝණ 4 උඩට නවලා එකතු කළොත් අපිට අර මුල් ප්‍රශ්නේ දීලා තිබුණු පිරමිඩය හරියටම හදා ගන්න පුළුවන්. ඉතින් අපි හරිම ලේසියෙන් පියවරෙන් පියවර ගිහින් නිවැරදි සැකිල්ල හොයාගත්තා. මෙතනදී ආදරණීය දෙමාපියන්ට පොඩි මතක් කිරීමක් කරන්න කැමතියි. මෙහි සඳහන් වෙලා තියෙනවා වගේ ඔබේ දරුවාට පිළිතුර සොයාගන්න දෙන්න කියන එක ගොඩක් වැදගත් දෙයක්. දරුවන්ට කෙලින්ම උත්තරේ කියලා දෙනවට වඩා අපි අද කතා කළා වගේ පියවරෙන් පියවර තර්කානුකූලව හිටලා උත්තරේ හොයාගන්න මඟ පෙන්වන්න. රූපේ තියෙන කඩිරි මොනවද, තදිරි මොනවද කියලා දරුවන් ගෙන්ම අහන්න. එතකොට විභාගයේදී තනියම ප්‍රශ්නයකට මුහුණ දෙන්න උන්ට පුදුම ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. ඉතින් අද පැහැදිලි කිරීම අවසන් කරන්න කලින් ඔයාලා හැමෝටම හිතන්න පොඩි ප්‍රශ්නයක් ඉතුරු කරලා යන්නම්. අද අපි කතා කළේ සමචතුරස්‍ර පාදමක් තියෙන පිරමිඩයක් ගැනනේ. හැබැයි මේ පිරමිඩේ පාදම
සමචතුරස්‍රයක් නොවි ත්‍රිකෝණයක් වුණා නම් ඒක දිගහැරියොත් අපිට මොන වගේ සැකිල්ලක් දකින්න ලැබෙයිද? කඩදාසියක් අරගෙන අද මේක ඇඳලා බලන්නකෝ. මේ වගේ දේවල් අත්හදා බලන එක හරිම විනෝදජනකයි. එහෙනම් තවත් මේ වගේම අපූර්ව පැහැදිලි කිරීමකින් අපි ආයෙත් හමු වෙමු. අපේ වීඩියෝ එක බැලුවට ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු. හැමෝම සබ්ස්ක්‍රයිබ් කරන්න.